සප්පුවට පස්සේ දේවක මහත්තයා අද තමයි පන්සලේදී දැක්කේ. අපේ ආන්දරේ ඉන්න තමයි හිටියේ. ඒත් ඉතින් මගේ මේ රාජකාරී වැඩත් එක්ක පොඩ්ඩක් කාලය තමයි ප්‍රශ්නේ. ඒත් ඉතින් පන්සල මතක් කරන්නේ. අත්තේ මල්ලි එන්න අපි කොමන්වට යමු. අසරයිට හඳුරන්නේ අමනාප්පේ පාපේ හඳුරන්නේ අපේ ඔයිසි මහත්තයා මේ දවස් ටිකේ හරි කාර්ය බලයි. ඒ ගැන මම දන්නවා නෝන. ඒකට මගේ කිසිම අමනාපයක් නැහැ. ඔයසි මහත්තයෝ පින් කරගන්න බැරි අය අපිට කොයි වෙලාවෙත් ඒ වගේද නීතිය අපිව රකින්න එක කොච්චර දෙයක්ද? අනේ ඕව හඳුන්නේ. දේවක මහත්තයා අර ඒජන්සි උඩ පඩේට මොකද උනේ? ඒක මහා ලොකු ප්‍රශ්නයක්. අපේ ආන්දරේ දන්නවනේ අර නර්මදා ඒ අහිංසක මිනිස්සුගේ නංගිගේ ඔය ඒජන්සි කාර්යෝ අතාරිනවා කියලා සම්මානයක් අරගෙන ගොඩක් කන. අරතුරටක් නැහැ. මට හරි විස්තර ටික හම්බුන ගමන්ම ඕකුන්ගේ බලපත්‍රෙත් අහෝසි කළා. මහා උල් ගෙදරට දක්කලා තමයි හම්දුනේම පස්ස බලන්නේ. දේවක මහත්තයෝ මට අද හරීම සතුටුයි. ඔබතුමා ගැන අහලා තිබිච්ච දේවල් ඇත්ත කියලා මට අද ඔප්පුණා. දේවක මහත්තයෝ ඔබතුමා වගේ කෙනෙක් අපේ මේ ගමට ආපු ගැන අපිට ලොකු හයියක් දේවක මහත්තයෝ.